ඌව පළාතේ බදුල්ල දිස්ත්‍රික්කයේ සුන්දර බණ්ඩාර නගරේ මකුල්ලල් නැමැති ගමේ ජීවත් වන ඉන්දියානු දමයන්ති වන මා විව් පොයින්ට් ඇන් කබානාවක් කරගෙන යන්නෙමි. දෙසිදෙස් සංචාරකයන්ගේ ආකර්ෂණය දිනාගෙන ඇති ඇල්ල සුන්දර නගරයට නුදුරින් පිහිටි මකුල්ලැල්ල ගම්මානයේ පිහිටි ඉතා මනරම් කඳුමුදුනක තමයි මේ පවත්වාගෙන යන්න ලබන්නේ. මා මෙම ව්‍යාපාරය තෝරා ගැනීමට හේතු වූයේ මෙම ස්ථානය ඉතාම සුන්දර වීමත් කඳුමුදුන්වල අසිරිය විඳ ගැනීමට හැකියාව ලැබීමත් දැනට කැම්ප් ගැසීමට හැකියාව සලසාගෙන යන අතර ටිකෙන් ටික සංවර්ධනය කරගෙන යනු ලබන්නේමි. මා මෙම ව්‍යාපාරය කරගෙන යන අතරතුරේදී ඉසලිස් ආයතනය හා සම්බන්ධ වූ මාහට එතුමන්ලාගේ එම මහත්මීන්ලාගේ උපදෙස් හා මඟ පෙන්වීම මාගේ ව්‍යාපාරයේ තිබුණත් වඩා ඉදිරියට රැගෙන ආවෙමි. එම ආයතනය හරහා මාහට ලැබුණු ලක්ෂ 2ක පමණ ද්‍රව්‍යාධාර තුලින් මා ගොඩක් වැඩ නිම කරගෙන ඇති අතර මෙම ව්‍යාපාරයේ වැඩි දියුණු කරගෙන රටේ සංචාරක ව්‍යාපාරය දියුණු කර ගැනීමට දායක වීමට අපේක්ෂා කරන්නෙමි. ඉදිරියේදී රැකියා අවස්ථා 6ක් පමණ ලබා දීමටද අපේක්ෂා කරමි. අඩුපාඩුකම් ගොඩක් මැද්දේ මා ව්‍යාපාරය කරගෙන යන අතරතුරදී තමයි මට මෙම ආයතනය හා සම්බන්ධ වෙන්න ඉඩ ප්‍රස්තාව ලැබුණේ. දෙස් විදෙස් සංචාරකයන්ට අවශ්‍ය සේවා රැසක්ම මා විසින් ලබා දෙන අතර ඉර සේවය දැක බලා ගැනීමට හැකි බව ඉතාම සතුටින් මතක් කර දෙන්නෙමි. මක්කොණන් නොපෙනෙන සිටිජේ දෙසද එක් නිමේෂයකින් වෙනස් වෙන ගුවන දෙසට නෙත් සනහාලන නිල්වන් යා කෙත්යායද ආරක්ෂිත පවුරක් වැනි කඳු පෙළ දෙසද මොහොතක් බලා සිටීමට ඇතනම් නැගෙනහිරින් පායන ඉරු කුමරාගේ දිස්නේ දසත පැතිරෙන ඉන්දිමේ මනහර කඳු මුදුනක මෙම සීතල රිදී දියවැල් පහලට ඇදෙන මේදුම් පටල පොරවාගෙන මනහරයි රමණීයයි ඉරි ශිඛරයේ සිට බලනා විට පෙනේ ඌවේ අසිරියෙන් නැතඟින් සේයා ඉමක් කොනක් නැති නිල්වන් වූ අහස මතින් නැගෙන රන්වන් සූර්යාගේ කිරණේ පහස ලැබීමට ඔබත් මෙහි පැමිණෙන විව් පොයින්ට් ඇන් කබානාවට